හායි යාළුවනේ ඔන්න ඉතින් අද මම චූටි වීඩියෝ එකක් අරන් ආවා. ඒ මොකක්ද දන්නවද? එදා ඔයාලට මතකයිනේ මම මගේ ලොකු වීඩියෝ එකේදී කළා ටී-ෂර්ට් යාන් වලින් බෑග් එකක් නිර්මාණය කළා. ඔයාලට පෙන්වන්න අරන් එන්නම් කිව්වනේ. ඔන්න ඉතින් ඒ බෑග් එක මේ විදිහට තමයි අවසන් වුනේ. චුට්ටක් කල් ගියා. මොකද ගොඩක් වැඩ එක්ක කරන නිසා ඔන්න මේ විදිහට තමයි අවසන් වුනේ. ලස්සනයිද? මේ තියෙන්නේ මෙන්න මේකෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ටී-ෂර්ට් යාන් මේකෙන් තමයි මේ බෑග් නිර්මාණය කරලා තියෙන්නේ. මම මේකට මේ විදිහට චේන් එකක් මේ රත්තරන් පාටින් චේන් එකක් දාගෙන තියෙනවා කළු පාට නිසා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ටී-ෂර්ට් යාන් වලින්ම බෑග් එක පටිය දාලා දෙන්නත් පුළුවන්. මේ වගේ චේන් දාලා දෙන්නත් පුළුවන්. මේකේ මම ඇතුළ පෙන්වන්නම් කොහොමද කියලා. මෙන්න මේ විදිහට බටන් එකක් හයි කරලා තියෙන්නේ. මෙහෙම පටියක් දාලා තියෙන මේ විදිහට වහන්න. හරිද? එහෙම ඇරිහම ඇතුළ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඇතුළ පේන්නේ. මේ ඇතුළේ මේ විදිහට සාමාන්‍ය පොඩි හෑන්ඩ් බෑග් එකක්. ඉතින් වෙඩින් එකකට යනවා නම් ඒ වගේ දේවල් වලට යනවා නම් ඔයාලට පුළුවන් මේ හෑන්ඩ් බෑග් එකක් මේ වගේ හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරන්න. ගවුම් වලට එහෙම හරි ලස්සනයි. මේ වගේ ටී-ෂර්ට් මේ කලිසම් වලට උනත් ගානක් නැහැ. ගෙතුම් කටුවත් ඒක ඇතුළේ තියාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තියෙන්නේ. ඔයාලට ඕනේ නම් මට පුළුවන් මේ බෑග් එකට ලයිනින් එකක් අල්ලලා දෙන්න. හරිද? ලයිනින් එකක් අල්ලන්න නැතුව උනත් පාවිච්චි කරන්න පුළුවන්. ලයිනින් එකක් ඕන අයට ලයිනින් එකක් අල්ලලා දෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි කළු පාට විතරක් නෙවෙයි. ඔයාලට කැමති පාටකින් මට කියලා මේ වගේ හරිය ඔයාලා කැමති ඩිසයින් එකක් මට ඕනම එකක් පුළුවන්. මේ පළවෙනි බෑග් එක මම ඔයාලට අරගෙන ආපු ඉස්සරහට මම කරන නිර්මාණ අරගෙන ඉන්නවා. ඉතින් මේක තමයි තව දෙයක් තමයි ඔයාලට ඉගෙන ගන්න ආස නම් මට කියන්න ඒත් මම වීඩියෝ එකකින් ඔයාලට මේක කොහොමද කරන්න කියලා සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මොකද හරිම ලේසි අමාරුවක් නෑ. හැබැයි ගෙතුම් කටුවෙන් තමයි ගොතලා තියෙන්නේ. ටී-ෂර්ට් යාන් අරගෙන තියෙනවා කඩෙන්. ඉතින් ඒ දෙක තමයි වෙනස. මේ දේවල් තියෙනවා නම් ඔයාලට මට පුළුවන් මේක කියලා දෙන්න. එහෙනම් මේ විදිහ තමයි බෑග් එක අවසන් කරලා තියෙන්නේ. ඕනා ඉන්නවනම් 076යි 21යි 83යි 933 කියන්නේ මගේ WhatsApp අංකය. ඉතින් ඒකට මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලව සම්බන්ධ කරගන්නම් මම. එහෙනම් අත් ගිහින් එන්නම්. බයි.